තම තමන් විසින් අභිප්‍රාර්ථනා බෝධියකින් අමා මහ නිවන් සම්පත් ලැබීමට මේ කුසල කර්මය සෑම දිනාටම හේතු වේවා වාසනාව වේවා සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුය. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සනිච්ඡතු. Mandagi.
මා ඊටමත් ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ ආරාධනා කර සිටිනවා වේරුකණ්ඩල සිරි සුදස්සන මූලික පිරිවෙනේ ත්‍රිවිධ ධර්ම විෂය ආචාර්ය අපේ කුඩාහිල්ලේ චන්දිම නායක හාමුදුරන් වහන්සේට සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สาวาดา වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි පසුගිය මාසයේ අවසානයේදී තාත්තා රෝගාතුර තත්ත්වයටපත් වුණා. ඒ රෝගාතුර තත්ත්වයටපත් වෙලා ආනපාන රෝහලේ සතියකට ආසන්න කාලයක් ප්‍රතිකාර සඳහා නිවාසික කරවන්නට යෙදුණා. ඒ අවස්ථාවේ මං වෙනුවෙන් ඒ වගේම සමින්හන්සේලා හැමෝම රෝහලට වැඩම කරලා අපේ වේරුකණ්ඩල සුදස්සන පිරිවෙනේ පුංචි හාමුදුරන් වහන්සේලාත් ඒ වගේම මා සමග දික්කල්ල ප්‍රදේශයේ විහාරාධිපති ලොකු හාමුදුරන් වහන්සේලා වැඩම කරමින්
තාත්තගේ ඇඳ වට කරගෙන පිරිත් දේශනා සිදු කරලා ඒ වාට්ටු හිටි සියලුම රෝගීන්ට පිරිත් පැන් පිරිත් නූල් ලබලා දීලා අවසානයේහි ලෙඩුම් බලන්නට පැමිණිච්ච හැමෝම නිසි වෙලාවෙ දිවත් කරන්නට ආරක්ෂක අංශයෙන් එනවා. ඉතින් අපි ආරක්ෂක අංශයට පිරිත් පැන් පිරිත් නූලක් දීලා එයාටත් ආශිර්වාද කරාම වාට්ටු හිටි හැමෝම hina වෙලා ඒ සතුටින් ආශිර්වාද බාර අරගෙන අවසානයේහි තාත්තා ඉල්ලීමක් කළා අපේ කෙමගොඩ මිනිකිර රාජමහා විහාරස්ත විහාරාධිපති අපේ කල්යාණ මිත්‍ර ලියනවල සුමනසිරි හාමුදුරන් සමග එවැගේ අනිකුත් හාමුදුරන් වහන්සේලා සමග තියෙන ලිංගතුකමත් විහිළු තහලුවත් එක්කම හාමුදුරනේ මට ලොකු ආසාවක් තියෙනවා මිය පරලෝකීය හාමුදුරන්ගේ අපේ පොඩි හාමුදුරන්ගේ ආච්චිලා සීයලා සීපත් කරලා දානමය පින්කමක් පිරිතක් කරන්නට පූජාවක් සිදු කරන්නට ඕන කියලා. ඊට පස්සේදී අපි අවසානයේ රෝහලේ ඉඳලා පන්සල් යන ගමන් සුමනසිරි හාමුදුරුවෝ අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලා සමග කතා කරලා පියසුනාදුර මේක කල් දාන්න එපා මේක ඉක්මනටම කරන්න ඕන කාරණාවක්. මේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලය තුලදී මේව කරන්නේ නැත්නම් ඔබ වහන්සේලා අනිත් අයට සෙත්පතල ආශිර්වාද කරලා ගමකට මැරීගෙන කැප කළත් ඒ සියලු දේ යටපත් වෙනවා අම්මට තාත්තට යමක් කරන්න බැරි වුණොත්. ඒ නිසා අම්මගේ තාත්තගේ ඉල්ලීම ඊට කරන්න ඉතාමත් ඉක්මනින්ම කල් දාන්නට එපා කියන කාරණාව පිළිබඳව ඉතින් අපිටත් ලොකු ආසාවක් තිබ්බා පිරිත් දේශනාවක් සිදු කරලා මේ නිවස හැදුවට පස්සෙම දානමය කටයුත්තක් සිදු කරලා ආශිර්වාද උදා කර දෙන්න. නමුත් අපි දවස් ගානේ කල් ඇරියා. මේක අම්මට කිව්වම අම්මා කිව්වා හාමුදුරනේ අද නෙමෙයි දැන් අවුරුදු කිහිපයක ඉඳලාම ඇතැම් දවස්වල රැටත් හීනෙනුත් කතා කරනවා මේ නිවස තුල පින්කමක් සිදු කරන්නට ඕන තාත්තගේ අම්මව තාත්තව සිහිපත් කරලා කියන කාරණාව පිළිබඳව. ඉතින් ඒ නිසාම අපි යලිත් අපේ හාමුදුරන් වහන්සේලා සමග අපි සුමනසිරි හාමුදුරු හමු වෙලත් අපි කතා කරගත්තා මොකද්ද මේක ඉක්මනටම කරනවද පසුපසට දානවද කියන කාරණා පිළිබඳව. ඊට පස්සේදී තාත්තාගේ උපන්දිනේ හෙට දවසට දින පෙබරවාරි 26 වෙනිදා. ඉතින් අතර මේ දිනවල මේ ප්‍රදේශයේ ලංකාවේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන දින. ඒ වගේම පාසල් නිවාඩු වාරයක් පැමිණිච්ච දින. ඉතින් මේ ප්‍රශ්න දෙකම තියෙනවා නිවාඩු වාරය නිසා පින්කම කරන්නත් ඕන. පොළු විභාගය නිසා දරුවන්ට කරදරයක් නොවෙන්නත් ඕන. දවසානේ සුමනසිරි හාමුදුරුවොත් මමත් අපි සුසිලා අයියතුළු අපේ සරණ හාමුදුරුවෝ අපි කට්ටිය ඒ වගේ අපේ හාමුදුරන් වහන්සේලා අපි තීරණය කරගත්තා. ඒ දරුවන්ටත් ආශිර්වාද කළ සාමාන්‍ය පෙළ ඒ වගේ ගමට ප්‍රදේශයට හැමෝටම ආශිර්වාද කරලා උපන්දිනියත් එක්කම මේ පින්කම සිදු කරලා ඒ කටයුත්ත නිමා කරමු කියලා. ඉතින් ඔන්න ඔය අරමුණ මූලික කරගෙන තමයි ඊටා කෙටි කාලයක් තුළ මේ පින්කම සිදු කරන්න මූලික කරගත්තේ. මම හිතනවා අද මේ පිරිත් මණ්ඩපය තුළ වැඩ සිටින අපේ නායක හාමුදුරන් වහන්සේලා ලොකු හාමුදුරන් වහන්සේලා සියලුම ස්වාමීන් වහන්සේලා අතරෙහි මම හැදුන වැඩුණ ඒ වගේ මගේ පැවිදි ජීවිතයට ආශිර්වාද කළ හාමුදුරන් වහන්සේ නමක් තමයි අපේ බොහෝම ගෞරවයෙන් යුක්තව එදා අපේ සීයලා නායක හාමුදුරුවෝ සමග අපේ පෙම්සිරි නායක හාමුදුරන් වහන්සේගේ ගුරු දේවෝත්තම මේ වගේ අපේ එදා දවසේ හිටපු හාමුදුරන් වහන්සේ පෙම්රතන හාමුදුරන් වහන්සේ විශේෂයෙන්ම නායක හාමුදුරන් වහන්සේ සමග දිවිතිය ලෙන්ගතුකම බැඳීමත් මූලික කරගෙනම අපිත් එක්ක තිබුණා වූ ලෙන්ගතුකමත් එක්කම විශේෂයෙන්ම මේ පින්කම සංවිධානය කරද්දී මම හිතන්නේ අද අපේ ගමේ පන්සලේ පෙම්සිරි නායක හාමුදුරුවෝ සාක්ෂි දරණව ඇති මේ වගේ පිරිත් පින්කමක් ස්වාමීන් වහන්සේන් කෙනෙක් නැති ගෙදරක කරගන්න ගියා නම් කොයිතරම් වෙහසක් මහන්සියක් කැපවීමක් සිදු කරන්නට ඕනේ කියන කාරණාව පිළිබඳව. ඇතර මා හිතනවා ස්වාමීන් වහන්සේලා ලොකු අද මේ ශාලාවත් ඒ වගේම මේ පිරිත් මණ්ඩපයත්
ඉතිරිලා යන තව ආසන පෙළ කිහිපනමක් ඒ වගේ අපේ උරුමුත්තේ පන්සලේ පදුම හාමුදුරුවෝත් වැඩම කළේ නැහැ. අපේ ධම්මසිරි හාමුදුරන් වහන්සේත් වැඩම කරලා ඉතින් මේ පිරිත් මණ්ඩපයේ ඉතිරිලා යන සමින් වහන්සේලා වැඩම කළේ. ඉතින් හාමුදුරන් වහන්සේ නමක් ගෙදරක ඉන්න වාසනාව ඒ වගේම ඒ වටිනාකම මූලික කරගෙන. ඇත්තටම අද ගෙදර විතරක් නෙමේ සමින් වහන්සේලාගේ වගේම දායක පින්නතුන්ගෙන් නෑදෑ හැදෑ හිතවත් පින්නතුන්ගේ අද මේ මුළු ගෙදරම පිරීලා ඉතිරිලා යන්නේ ඒ ශාසනික මෙහෙවර නිසාමයි. ඒ හාමුදුරුවෝ කෙනෙක් ගෙදරක ඉන්න වටිනාකම මූලික කරගෙන. ඇත්තට මේ පිළිබඳව යමක් මතක් කරේ මම ලොකුවට යමක් මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ කාරණාව වටිනාකම පිළිබඳව අපේ ඊළඟ අනුශාසනාවන් වලදී මතක් කරාවේ. විශේෂයෙන්ම මේ පින්කමේදී මගේ අයියා දැන් රෝගාතුර තත්වයෙන් මේ මැෂින් එකෙන් ජීවිතය ගත කරන්නේ. ඉතින් අයියාගේ දෙවෙනි වර මැෂින් එක මාරු කිරීමේ කටයුතුත් පසුගිය නොවැම්බර් දෙසැම්බර් මාසයේ තුල සිද්ධ කළා. ඉතින් අයියාගේ උපන් දිනෙත් මේ මාසයේ පසුගිය 23 වෙනිදා. ඒ වගේම අයියා විවාහ දිවටපත් වෙලා ඉන්න කොළඹ අතුරුගිරියේ අපි ලොකු අක්කා විශේෂයෙන්ම අක්කගේ උපන් දිනය අද දවසේ දීලා තිබෙනවා. ඉතින් අයියටත් අක්කටත් ආශිර්වාද කරන්නත් අපි මේ පින්කමේදී අදහස් කරනවා. ඒ වගේම බේබි මල්ලි තරමාදුර රෝගාතුර තත්ත්වයෙන් පසු වෙන්නේ. ඒ නිසා බේබි මල්ලිටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ඒ වගේම චන්දන මල්ලි තමයි විශේෂයෙන්ම මේ හැම කටයුත්තකදීම දුවල පැනලදී අපි කවුරුවක්වත් නිවස තුලවත් මේ යහබදවත් නැහැ. ඉතින් චන්දන මල්ලි තමයි මේ හැම දෙයකට ඒ වගේ කඹුරු පිටි නංගි ඒ දෙන්න තමයි ලොකු මහන්සියක් ලොකු කැපකිරීමක් එහෙට මෙහෙට දුවල මේ හැම දෙයක්ම සංවිධානය කරගත්තේ. ඒ වගේම අපේ පවුලේ එකම සහෝදරිය නංගි ඉතින් නංගිත් දොර බැහැර හිටියත් විශේෂයෙන්ම මේ වෙනුවෙන් ඒව හොයලා බලලා වගේ මල්ලි ඇතුලේ දරුවන් ඇතුලේ හැමෝම පුළුවන් විදියට මේ සඳහා කැපවීම සිදු කළා. ඒ වගේම අපේ පවුලේ බාලම කෙනා තමයි චූටි මල්ලි. ඒ චූටි මල්ලි ඇතුලේ හැමෝම විශේෂයෙන්ම මේ වෙනුවෙන් කැපුණා මහන්සි වුණා. ඊට වඩා නම් ගම් බහලුකුවට මතක් කරන්න බලාපොරොත්තු වෙන ඉතින් තාත්තගේ අම්මගේ සහෝදර සහෝදරියෝ ඒ වගේම ආච්චිල සියලු නැන්දල මාමල බාපල පුංචි අම්මලා නැන්දලා ආදී කොට ඇති හැමෝම එකතු වෙලා මේ පින්කම සාර්ථක කරගන්න ලොකු උත්සාහයක් ලොකු කැපකිරීමක් මම හිතන්නේ මේ පින්කම මේ විදියට පින්වන්තභාවය නිසාම තමයි පෑවුවේ ඊයේත් වැස්සා මීට දවස් 4ට එහා පැත්ත මේ පැත්තටවත් එන්න බැරි තරමටම කට්ටිය විහිළුයි කරා වී ටිකක් ගෙනාව නම් ඉහළ යන්න තිබුණා. ඒ තරමට මඩ ගොඩක් බවට පත් වෙලා තිබුණ මේ ප්‍රදේශයේම නමුත් අද වන විට හැමෝගෙම අවශ්‍යතාවය වගේම ඇවිල්ලා යුතුයකම් ඉටු කරන්න පුළුවන් විදිහට පරිසර වාතාවරණය සැකසීලා තිබ්බා. ඉතින් ඒක අපි බොහොම සතුටින් මේ වේලාවෙහි සිහිපත් කරමින්ම විශේෂයෙන්ම මේ පින්කම සාර්ථක කර ගැනීම සඳහා විශේෂයෙන්ම සුමනසිරි හාමුදුරුවෝ මේ පින්කම සිදු කරන්නට ඕනේ කියලා සාකච්ඡා කරද්දී අපිව වාහනෙන් එක්කරගෙන ඇවිල්ලා හාමුදුරුවොත් එක්කම යන ගමන්ම අපේ සුබෝධි මුදලාලි මහත්මයා මටත් වඩා එතුමාට දැන් ලොකු හයියක් උනේ ආසාවක් උනේ ඇතැම් විට මං කිව්වේ මම ගෙදර කෙනා නෙමෙයි පිට කෙනා කියලා. සුබෝධි මුදලාලි මේවට ලොකු කැපකිරීමක් කළා. හැමදේම සංවිධානය කරද්දී මට ලොකු හයියක් වුණා. ඒ හයිය ශක්තිය ඉතින් මුදලාලි මහත්මයා තුළු කොට ඇති ඒ වගේම අපේ ලුණුගම් මෙහෙර ඒ රසිකයි අතුරු කොට ඇති පවුලේ අතුරු ආලෝක පූජාවේ පූර්ණ දායකත්වය සලසලු ඒ වගේ ගොඩාක් උදව්පකාර කර පිළිස් ඉන්නවා. ඉතින් හැමෝම කෘතවේදී මතක් කරනවා. ඒ වගේම කොන්දේනිය ගම්මානේ වගේ අපේ හිතවත් බොහෝ පිරිසක් අද මේ ගම්මානවල ඒ වගේම විවිධ විදියට සම්බන්ධ අපේ තංගල මහ රෝහලේ වෛද්‍ය කසුන්සේ දොස්තර මහත්මයා අතුරු කොට ඇති අපේ නිහාල් ස්ටන්සෝ මහත්මයා දායක සභාව ලේකම්තුමා ඇතුළු විශාල පිරිසක් ඉන්නේ. ඔක්කොමත් අපි මේ වෙලාවේ තාම කෙටියෙන් මතක් කරනවා. ඉතින් කවුරුවක් අමනාප වෙන්නට එපා නම් ගම් නොකියුවා කියලා. ඇත්තට මෙහෙම අපිට කියන්න මේ වෙලාව ඊට කඩ වෙන්නේ නැහැ. හාමුදුරන් වහන්සේලාත් හැන්දෑවේ 4-5 ඉඳලාම මේ සඳහා මහන්සි වෙලා දික්කැලේ ඉඳලා ඒ වගේම අපේ ගමේ පන්සලේ හාමුදුරන් වහන්සේ ඇතුළු මේ වෙනුවෙන් පිරිතර වැඩම කර අපේ හාමුදුරන් වහන්සේලා අපි අනුශාසනාවන් මේ කතාවන් අහගෙන ඉන්නට වඩා ඔය වෙනුවෙන් කරන පිරිත් පින්කමේ කටයුතු සිදු කර දෙන්නට මහන්සියක් දරන්නේ නිසා අපි හාමුදුරන් වහන්සේලාට මේ අවස්ථාව සලසලා දෙන්නට ඕන. ඉතින් මේ වෙනුවෙන් මේ පින්කමේ විශේෂයෙන්ම මගේ තාත්තගේ ආදරණීය පියතුමාණන් දාවිත් සීයාත් ඒ වගේම හින්හාමි ආදරණීය ආත්තම්මත් තාත්තගේ අම්මයි තාත්තත් ඒ වගේම අම්මගේ අම්මයි තාත්තයි දෙන්න එස් දියවනිස් පියතුමාණන් ඒ වගේම එම්.කේ.
හින්හාමි කියන ආදරණීය ආච්චි අම්මා. ඇතර මේ 4 දෙනාගෙන් එස් හින්හාමි කියලා කියන්නේ තාත්තගේ අම්මා මම කවදාවත් දැකලා තිබුණේ නැහැ. නමුත් අනිත් 3 දෙනාම දැකලා තිබ්බා. ඒ අතරේ දාවිත් කියලා කියන්නේ තාත්තගේ තාත්තා තමයි මම පැවිදි වෙන්න පස්සේ අපේ පෙමසිරි හාමුදුරුවෝ පිළිබඳ මතක් කරාවේ. මගේ ජීවිතේ මම පැවිදි කරන්න අම්මට උමනාව තිබුණේ නැහැ, තාත්තට තිබුණෙත් නැහැ. එයාගේ සහෝදර කාටවත් ඒ පිළිබඳ උමනාවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම සීයා අම්මට තාත්තා මම සීයා ළඟ තමයි හැදුනේ. අපේ තාත්තලා මහ ගෙදර 92 ජනවාරි 8 වෙනිදා තමයි මම ගෙදරින් නික්ම ගියේ. දැන් අවුරුදු 34ක් වෙනවා. ඉතින් ඒ කාල පරිච්ඡේදය තුල සීයා තමයි මාව පන්සලට එක්කරන් ගිහිල්ලා මහාන කරන්න මූලික අඩිතාරම් දැම්මේ. මගුරු දේවෝත්ත මුරුගම්මේ පියනන්ද ලොකු හාමුදුරන් වහන්සේට බාර දීලා ලොකු හාමුදුරන් වහන්සේගේ සෙවණ යටතෙහි සැරින් සැරේ මාව ගෙදර එක්කරගෙන ඇවිල්ලා ඒ සඳහා ලොකු වගකීමක් බාරන කටයුතු ඇත්තරම සීයලා නිසා තමයි අපි අද මේ ගෙවල් දොරවල් හදලා ජීවත් වෙන නිසා සීයට පින්දීම තමයි තාත්තගේ ලොකුම බලාපොරොත්තුවක් බවට පත් වෙලා තිබෙත්. විශේෂයෙන්ම එයා සීයටත් ඒ වගේම ආච්චි අම්මටත් ඒ වගේම අපේ අම්මගේ අම්මයි තාත්තයි දෙන්න. ඒ අතර විශේෂයෙන්ම ඒ ආච්චි අපේ හින්හාමි අම්මගේ අම්මා හැම වෙලාවෙම කතා කරේ මගේ පුතාට, මගේ හාමුදුරන්ට, මගේ දරුවන්ට යෝධබල යෝධ වීර ලැබෙන ඔය විතරමයි කතා කරේ. අවසානයේ මරණාසන්න මොහොතේ අපි ගෙදරට වැඩම කළාම අපි අතල්ලන් කර ප්‍රාර්ථනාවත් ඔය විතරමයි. ඒ වගේම දීවනිසී අතුරු කොට ඇති ඒ සියලා ආච්චිලා හැමෝම මතක් කරගෙන ඉතින් තව ගොඩාක් නම් ගම් කියන්න තිබ්බත් ඒ හැමෝම කෙටියෙන් මතක් කරනවා මිය ගිය ඔක්කොටම පින් සිද්ධ වෙන්නට ජීවත් වෙලා ඉන්න ඔයත් කාටත්ම අම්මා තාත්තේ වගේම අයියා අක්කා නංගිලා මල්ලිලා ඇතුළු සියලු දෙනාට වගේම නංගිලා මල්ලිලාගේ චුටි දරුවෝ දුල පුතාලා ඇතුළු සියලු දෙනාටමත් මේ උදව් කළ සෑම සියලු දෙනාටම හැමෝගෙම ජීවිතවලට තුනන්ගේ ආශිර්වාද නිදුක් නිරෝගී සුඛිකාසිර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම මේ මණ්ඩපයේ වැඩ සිටින අපේ හාමුදුරන් වහන්සේලා අතර විශේෂයෙන්ම අපේ ගමේ පන්සල මම දහම් පාසල් ගියපු වගේ මගේ සෙවණෙහි ජීවිතේ මට එදත් ආදරය කරදත් ආදරය කරන මේ කටයුතු වලදී මම හවසක් ගියන් පස්සේ මතක් කරේ හාමුදුරනේ වහන්සේ රෝවණ විදියේ කටයුතු සිදු කරන්න මම හන්දේ 8 වෙනකොට ඔබ වහන්සේලා නිවසට වැඩම කරනවා කියලා. අදමෙන් අපි සතුටු වෙනවා. අද මේ නිවසට මහා සංඝරත්නය තාමත් වැදගත් සම්භාවනීය මහා සංඝරත්නයක් වැඩම පිළිබඳව. එහෙම වැඩමවන්න හේතුව අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ මේ සියලුම හාමුදුරන් වහන්සේලා වැඩමවන්නේ අපේ පියසුමන හාමුදුරුවෝ නිසා. ඒ ඕනම නිවසක මේ වගේ පින්කමක් කරනකොට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. විශේෂයෙන් හාමුදුරන් වහන්සේලා වැඩමවන්න ප්‍රධාන වශයෙන් ඒ කාරණේ තමයි මේ කාලය තුල ප්‍රබලම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ හාරු හොයා ගැනීම. ඉතින් හාරු කෙනෙක් මේ නිවසේ ඉන්න නිසා ශාසනයට පූජා කරපු නිසා ඒකේ වැදගත්කම දැන් කාටවත් වැටහෙනවා. ඒ නිසාම තමයි මේ වැඩමවදාළ මහා සංඝරත්නය අද ගේ පුරාම වැඩ ඉන්නේ. ඒක අපි සතුටු වෙන අවස්ථාවයි. ඉතින් විශේෂයෙන්ම අපි මේ ගම්වාසී හැමදෙනාම සතුටු වෙනවා. අපේ රණගල සම්මසල විහාරස්ථානයේ එවාගෙම ඌරුමුත්ත සුදර්ශනාරාම විහාරස්ථානය කියන මේ දෙකේම ප්‍රධාන දායක පින්වතුන් තමයි ඉන්නේ. ඉතින් පියසමන හාමුදුරුවන්ගේ දෙමව්පිය දෙපළ ඒ අයගේ දෙමව්පියොත් පිළිබඳව අපි දීර්ඝ කාලයක් තිස්සේ දන්නවා. ඒ අය නැති වුණත් අද මේ පවුල් වලට සම්බන්ධ හැම දෙනාම විහාරස්ථානයේ ප්‍රධාන දායක පින්වතුන් හැටියට කටයුතු කරන්නේ. විශේෂයෙන් පියසමන හාමුදුරුවෝ මතක් කළා තමන්ගේ පැවිදි ජීවිතයටපත් වෙන්න හේතු වුණ කාරණේ පිළිබඳව සීයා නිසා තමයි මේ තමන්ගේ පියාගේ පියා අපේ විහාරස්ථානයේ ප්‍රධාන දායක හැටියට කටයුතු කළා. ඒ වගේම හාමුදුරන් වහන්සේලා ඉතාමත් ළඟින් ඇසුරු කරපු කෙනෙක් තමයි. ඒ වගේම තමයි අපිට හැම පැත්තෙම සම්බන්ධ එකක් ශාසනික වශයෙන් සම්බන්ධ වගේම දායකත්වයේ වගේම අපේ ඥාති ගණයට වැටෙන නිවසක් මේ සියලු ගෙවල්. ඉතින් ඒ නිසා ඒ පියසමන හාරු කල්පනා කළා තමන්ගේ තාත්තගේ අදහසක් සම්පූර්ණ කරන්න මේ පිළිත් දේශනාව සිද්ධ කරන බව. ඒ විදිහට දීර්ඝව කියන්න අවශ්‍ය නැහැ. හැම දරුවෙක්ම තමන්ගේ දෙමව්පියන්ට සලකන එක ඉතාමත් වැදගත්.
විශේෂයෙන්ම ජීවත් ඉන්න කාලේ සලකන ඉතාමත් වැදගත්. ඒ අතර මේ පියා පහුවේ කාලේ රෝගී භාවයෙන් පෙළෙන බව කවුරුත් දන්නවා. ඒ අවස්ථාවේ තමයි පියසුමහාරෝ ඉදිරිපත් වෙලා තාත්තට සෙත් පිළිත් දේශනා කළා. ඒ වගේම තාත්තගේ තිබිච්ච අදහස සම්පූර්ණ කරන්න මේ තමන් ඇසුරු කරන හාමුදුරන් වහන්සේලාගේ උපදෙස් ලබාගෙන ඉතා ඉක්මනින් ඒ කටයුත්ත අධ්‍යයනයට යොදාගත්තේ. ආමුදුරුවනේ මගේ ලෙඩ කොහෙන් ගියාද දන්නේ දැන් නම් මගේ ලෙඩ හොඳයි කියලා ඔහු පුදුමාකාර සතුටටපත් වුණා. අර ඇඳ වටේ ආමුදුරුවෝ ටික එකතු වෙලා පිරිත් කියලා ඉවර වෙච්ච හැටිම තාත්තගේ ප්‍රකාශය වුණේ ඒකයි. තාත්තට ආසාවක් තිබුණා අපි ඔක්කොම ඉදිරිපිට කිව්වා මට තාත්සයි බණ ටිකක් කියලා පිරිතක් කියලා දානයක් දෙන්න මගේ ගෙදරක් කියලා. ආන්නේ එදා එතුමාගේ පින්වන්ත බලාපොරොත්තුව මුදුන් පමුණුවා ගන්නට අවස්ථාව ලැබුණා. අපි පියසුමන හාමුදුරුවන්ට අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසිල් ගමගේ මහත්මයා ඇතුළු අපි කිහිප දෙනෙක්ම උන්වහන්සේ සමග සාකච්ඡා කළා මේ පින්කම ඉක්මනින් කරමු කියලා. මොකද අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ කාල වේලාව තන නොතන කිසි කෙනෙක් නොදැනගෙනයි. ජීවත් වන කෙටි කාලය තුල හිතන දේ යමක් වේද ආන්න ඒ දේ ඒ මොහොතේම කල යුතුයි. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤං මරණං සුයි. අද කල යුතු දේ අද කරන්න හෙටට කල් දාන්න එපා. ආන්න තථාගත ලෞතුරා බුදුවදන අපි පැවිදි ගිහි පැවිදි හැම කෙනෙක්ම සිස්සතන් වල තබාගත යුතුයි. ආන්නේ පරම පිරිසිදු අරමුණ ඇති කරගෙනමයි මේ වටිනා පින්කම පියසුමන හාමුදුරුවෝ තීරණය කරලා පුදුමාකාර විදියට කැපකිරීමක් මහන්සියක් සහෝදර පිරිසක් නෑ පිරිවරත් එකතු කරගෙන හිතවත් පිරිසත් එකතු කරගෙන මේ සිද්ධ කරන්නේ. එහෙමනම් තාතාට ආශිර්වාද කිරීම අම්මට ආශිර්වාද කිරීම පින්කමේ ප්‍රධාන අරමුණ බවට පත් වෙනවා. අද තාත්තා අපි දැක්ක විතරයි කියපු කතාව තමයි අද මට ලොතරැයියක් ඇදුනා වගේ කියලා. තාත්තගේ ප්‍රකාශය අපි දැක්ක විතරයි අද නම් මට ලොතරැයියක් ඇදුනා කිව්වා. අපි බලාපොරොත්තු වන ලොතරැයිය නෙවෙයි ඔහුගේ හීනයක් තිබුණා. දරුවෝ හදලා වඩලා පෝෂණය කරලා දරුවෝ සමාජගත කරලා දරුවන්ට යහමඟ කියා දීලා දරුවන්ට හොඳ නරක කියලා දීලා ඒ දරුවෝ සමාජයේ ලස්සනට ජීවත් වෙලා ලස්සනට ජීවත් වන දරුවෝ ලස්සන දේවල් කරලා අම්මා තාත්තා සතුටු කරයි කියලා මහා හීන බලාපොරොත්තු හිත තුළ බඳිනවා. අදේ තාත්තගේ මොහින් ප්‍රකාශ වෙච්ච ප්‍රකාශය තමයි ලොතරැයියක් ඇදුනා වගේ ඔහු ලැබපු ධනය තමයි අද ඔහු ලැබපු ධනය තමයි සන්තුට්ටි පරමං ධනං පරම ධනය සතුටයි. ඒ සතුට මේ තාත්තට දෙන්න පියසුමන හාමුදුරුවන්ට සහෝදර සහෝදරියෝ ටිකට ලැබීම දරුවෝ තාත්තා දරුවෝ වෙනුවෙන් හලපු දාඩිය බින්දුවේ ණය ගෙව්වා යයි මා විශ්වාස කරනවා. අම්මා තාත්තට සලකනවා කියන්නේ අම්මා තාත්තා පුදනවා කියන්නේ ගෙදර බුදුන් බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා කියලා කියන්නේ ආන්න ඒ නිසාමයි. ආන්න ගෙදර බුදුන් පුදන ගෙදර බුදුන්ට සලකන ගෙදර බුදුන් අදහන ගෙදර බුදුන්ට බුද්ධ පූජාව තියන ගෙදර බුදුන් සතුටෙන් තියන අසිරිමත් පින්කමක් හැටියටමයි මේ පින්කම කියන්නේ මතක් කරන්නේ.
ඉමං මුනි රාජංස සුනන්තෝ සංඝ මොක්ඛතං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං නමෝ තස්ස භගවතෝ